ඔයාගෙත් පීරියඩ්ස් හැදෙන දින හැම මාසකම එක දිගට වෙනස් වෙනවද? සමහර මාසවල දින මඟ හැරෙනවද? එහෙනම් මේ වීඩියෝ එක වෙනුවෙන්මයි. නවයෝන් වියේදී මේ වගේ අක්‍රමවත් උසබ්වීම් සිද්ධ වෙන එක ගොඩක් කලාවට සාමාන්‍ය දෙයක්. මොකද මේ වයසේදී ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය තවමත් සමබර වෙමින් පවතින නිසා. හැබැයි හැමතිස්සෙම මේක සාමාන්‍යයි කියලා අතහැරලා දාන්න බෑ. මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි දේ තමයි අධික මානසික ආතතිය සහ නිසි නිින්දක් නොලැබීම. ඊළඟ දේ තමයි ශරීරයේ බර එකවර අඩුවීම සහ එකවර වැඩිවීම. තුන්වෙනි දේ තමයි පෝෂණ ගුණයෙන් අඩු ආහාර නිතර ගැනීම. හැබැයි වසර 2කට වඩා වැඩි කාලයක් එක දිගට පීරියඩ්ස් හැදෙනක අක්‍රමවත් නම් නැත්නම් සමහර මාසවල පීරියඩ්ස් හැදෙන්නේ නැත්තම් සමහර විට මේක PMS වගේ රෝගී තත්ත්වයක මුල් ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් බය වෙන්නේ නැතුව සුදුසුම දේ තමයි වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක. ඔයාගේ සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් ඉන්න. මේ වගේ ප්‍රශ්න තියෙනවා කි යහළුවන්ට සහෝදරයන්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා ඕන්වත් දැනුවත් කරන්න. මේ වගේ අත්දැකීම් ඔයාටත් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. පරිස්සමින් ඉන්න.